හලෝ හායි ඔන්න අක්කා ගොඩ කාලෙකින් ඇවිල්ලා ඉන්න වීඩියෝ එකට මං ඉදරනේ මේ ටිකේ හිටි. ඉතින් කියන්න බැටි අද අපි මොකද කරන්න කියලා. අද අපිට මීම්ස් වගේක් හම්බුණා රියැක්ට් කරන්න නේද? ඕ අපි කිව්වා අපේ ලයිව් එක කරපු වෙලාවේ කිව්වා අපේ කට්ටියට මීම්ස් දාන්න කියලා අපේ Discord channel එකට අපි ඒවට රියැක්ට් කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ අපිට මීම්ස් ගොඩාක් එවලා තිබ්බා. thank you ඕගොල්ලන්ට මීම්ස් එවුවට. ඉතින් අපි මීම්ස් ටික අද බලන්න යන්නේ. ඒ බල රියැක්ට් කරන්න යන්නේ. ජොලි මීම්ස් ටිකක් තියෙනවා මේකේ. ඔව් එහෙනම් අපි ස්ටාර්ට් කරමුනේ. ඔක්කෝම මීම්ස් ටික සිලෙක්ට් කරගන්න බෑන මං අර කීපයක් තමයි සිලෙක්ට් කරලා සමහරක් ඒවා මම බැලුවෙත් නෑ අර රෝ රියැක්ෂන් එක ඕනේ හින්දා. අපි පටන් ගමු නේ බබු. රයිට්. මොකද්ද මේක වෙන්නේ? සිංහල සින්දුවක් කරනවා. මේ මොකද ගංජරින්ද? නෑ නේ. You don't look like my grandma. කවුදර සිංහ කෙනෙක් හිටියේ FB එකේ. අපිට කෙදිරි පොඩ්ඩක් දෙන්න. my goodness මොකද්ද දෙන්න කිව්වේ? අපිට කෙදිරි පොඩ්ඩක් දෙන්න. මොකද්ද අපිට මට මොකද්ද කිව්වා මට වුණා අපිට කේන්ද්‍රීය පොඩ්ඩක් දෙන්න කියලා මොකද්ද? අර ඉස්සර වයිරල් ගියේ මේ සිංගර් කෙනෙක් සීන කුමරාද මොකක්ද? ඒ අය බෝයේ ඉන්නේ. සීන කුමර? ඔව් අර Facebook එකේ සීන කුමරා කිය අර වෙන පිස්සුවක් නැටුවේ. මට පොඩ්ඩක් නිකන් අර මේ ඉස්සර ශිහාන් මිහිරන් ඔව් ඒ වගේ තමයි ඒක තමයි ආපු කාලේ එහෙම ඒ ස්ටයිල් එකටනේ හිටියේ මේ ඒ වගේ. කවුද අනේ සීන කුමර? ඉන්නක එයාගේ නම මං කියන්නේ අශ්නික හරි මොකක් හරි නම. ආහා. එයාද ඒ ආයි අර හොල්මර වෙනට එයාව දාලා අශ්නික සිල්වා. එයාව දාලා හදලා තියෙන්නේ. අයියෝ. මොකද හොර ෆිල්ම් එක ගන්නේ? ඔව් නේ හොර. පොර ජනේලෙන් හැමෙන් තියෙනවා. Hi guys, ගොඩක් කාලෙකින් වීඩියෝ කරන්නත් බැරි වුණා. ඉතින් මේ සතියම තාත්තා ෆෝන් එක දුන්නේ අද හොරෙන් ගත්තා. තියෙනවා ෆෝන් එක. එහෙම තමයි වෙලා තියෙන්නේ. පොර කියලා මෙම තාත්තා ෆෝන් එක දුන්නේ නැහැ කියලා වගේ. කොහේ? තාත්තා ෆෝන් එක දුන්නේ නැහැ කිව්වා. තියනවා ෆෝන් එක කිව්වා. වීඩියෝ කරන්නත් බැරි වුණා. ඉතින් මේ සතියම තාත්තා ෆෝන් එක දුන්නේ අද හොරෙන් ගත්තා. තියෙනවා ෆෝන් එක. මේගොල්ලෝ ගැති නිකන් ග්‍රේඩ් 2 3 වගේ පොඩි බට් එකේ. අර ගෙදරින් තේරෙන ෆෝන් එක ගත්තම රියැක්ෂන් එක කොහොමද කියලා. හොරෙන් මේ බල කතා කරන්නේ. ඊළඟ එක බලමු. නෙවෙයි බං මම මේ බලපං. මේ මගේ කොණ්ඩේ මං අල්ලනවා මේ કૃතිම බුද්ධිය නෙවෙයි මේ ප්‍රොම්ප්ට් එකකට නෙවෙයි මේ කතා කරන්නේ. මේ ලයිව් ස්ට්‍රීම් එකේ කතා කරන්නේ මේ ලයිව් ඉන්නේ. ලයිව් කියන්නේ බං ඇත්තටම මං ඉන්නවා. මං AI නෙවෙයි. උඹලා කියන්නේ මං ජෙනරේට් කළා ප්‍රොම්ප්ට් එකකට ජෙනරේට් වෙලා මම මේ ඇවිල්ලා මේ කතා කරනවා කියලාද? මං VO3 ඒ කියන්නේ දැන් කොච්චර ප්‍රශ්නයක්ද කියලා කියනවා නම් ඒ AI ජෙනරේට් කරන එක දැන් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකද්ද? මම කොණ්ඩේ ඇදලා කියලා මම AI නෙවෙයි. මං AI නෙවෙයි. හොර බුලත් කාලා බුලත් නාලා. බුලත් කඩයක්ම කාලා. බුලත් නාගෙන කෑ පොරෝ බයිට් කරනවද AI කියෝ ඒක තමයි. පළවෙනි තිබුණ ලක්ෂයක් දෙන්න ආවේ ඒ TikTok එක. ඕනෙත් එක. ඔව්. මා ගන්නත් නෑ. ගන්නත්. කවුදනේ? සල්ලි දෙන්නද ආවේ? දන්නේ. දන්නවා කිව්වනම් සල්ලි දෙන්නද ගියේ? එහෙමද? Honorable mention. පළවෙනි නැතුවා. පළවෙනි නැතුවා. අර බෝයි මං හිතන්නේ මොන හරි තෑගි දෙනවා ඇති ෆලෝවර් නේද ලක්ෂයක් දෙන්න මොකක්ද කියන්නේ? එහෙනම් එහෙම වෙන්නේ නැති. එහෙම මොකක් හරි එකක් ෆලෝවර් දන්නවද නැහැ? නෑ කිව්වා.
දළදා හාමුදුරන්ගේ ආශිර්වාදයත් ජයසිරිමා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයත් ඔබතුමාට ලැබී මා කළ පිණුත් ඔබතුමාට ලැබී මගේ ආසත් ඔබතුමාට ලැබී දීර්ඝාස ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මම ඔබතුමාගේ අතින් ටිකක් මහින්ද රාජපක්ෂට තියනයකට ඒක මියුසික් එක ඒ අතින් අල්ලලා ගියා. අතින් අල්ලලා ගියා අර යනවා. අතින් අල්ලලා ගියා. අම්මා මේ සාදුවේ අයියම කෙහෙයි හේ කියන්නේ මම දන්නේ නැහැ. ඇයි හේ මගේ සාදුව දැකලා තියෙන්නේ තේ හේයි හේයි ගාන කෑලි මම විතරයි. ඒකෙන් තමයි දැකලා හේයි ගාන. ඔව් කොහොමද? හේයි ගාන. මම වෙන මොකකටවත් දැකලා නැහැ. වෙන ක්ලිප් එකකවත් දැකලා නැහැ. බන මොන හරි කියනවද නෑනේ? ඕම කෑ ගහ බන ඔබ කියන්නේ. කෑ ගහ බන කියන්නේ නෑ. එයාට හොඳට ෆලෝවර්ස් ලා තියෙන්නේ මොනවා නැතත්. පොලිටික්ස් මොන හරිද? නෑ පොලිටික්ස් නෙමෙයි. එයා නිකන් මීම්ස් වල වගේ ඉන්නවා. හේයි ගාන. ඒව ගැන වැඩිය කතා කරන්නත් බෑ නේද? කතා නොකරත් බෑ. අර මේ ඉස්කෝලේ ආරෙන්න ඔන්න මෙන්න තියන බෑග් දාන්නේ. අර දැන් ඔයගේ ජරා වැඩ කරන එක්ක මොනාරි හංගනවා හරි මොනාරි කරනවා යාරු මෙන් බලන් ඉන්නේ. අම්මට මේ මොකද්ද? මේ මොකක්ද මේ? අර පොඩි එකා නිදි. හරි. අර ගේම් එකක් තියෙනවා. ඒ ගේම් එකේ තියෙන්නේ මෙහෙම සයිඩ් එකට යනවා බයික් එකක්ද මොකක්ද එක. ඒක අර ඔබ අපි මෙහෙම බ්‍රේක් එකයි ගෑස් එකයි පෙඩල් කර කර යනවා මෙහෙම වෙනවා ඒ වාහනේ. අර පොඩි එකා ඒක අවුට් වුණාම ඇක්සිඩන්ට් වෙච්ච පෝස්ට් එකෙන් ෆොටෝ එකක් අරන්. ඒක දර අන්තිමටම ගියේ. අන්න බන්දුයිටනි. You are welcome. අනේ මහත්තයෝ වල්කම් වලට ආව නෙමෙයි. ඒ අර සොමි බොයිස් එකේ නේද? දන්නේ මම බලලා මම හිතන්නේ සොමි බොයිස් එකේ වෙන්න ඕන. ඒක තමයි අර මේ ටෙනිසන්ට කියන බේබි සිට් කරන්න ජොබ් එකක් තියෙනවා නිකන් හැට්නවා. ටෙනිසන් එනකොට කියන බබෙක් බලාගන්න කියලා බැන්න අර බන්දුව තමයි බලාගන්න තියෙන්නේ. ටෙනිසන් බස් එකෙන් බහිනකොට අර ෂර්ට් එකේ ස්ලීව්ස් දෙක ඉරනවා අර බස් එක ඉර වෙලා ඉන්නේ. ඒක තමයි පෙන්නන්නේ. අම්මා මේකින් හාල් මැස්සෝ instead of chicken on boiled egg. She believes it's less powerful. ඕ හාල් මැස්ස චූටීනේ. හාල් මැස්සෝ කෑවට කමන්නේ. කමන්නේ. මේක බ්‍රේකින් බෑඩ්. ෂැම්පෝ දාන්නේ නානකොට පොඩක මොකද උද්දික මොකද කියන්නේ? ෂැම්පෝ දාන්නේ නානකොට කොයිද ඉතින් ඔයාට ෂැම්පෝ දාලා නාන්න වාලේ උළු නෑනේ. උඹට අප්සෙට්ද? නෑ මාරු. නෑ මරු. ඒක මරු. මේ මොකද? මේ මොකද? මොකද? මේ ඓශ්වර්ය දේ නටන්නේ? නෑනේ. ඒ නෑ ඓශ්වර්ය තමයි. නෑ. එන කවුරුද? මේ අර ටෝන් එක යන්නේ අර උදේට. ඔව් උදේට මේ නිවුස් යන්නේ. ඔව්. අර අන්තිමටම කවුන්ට් ඩවුන් එකක් යනවා. අන්තිමටම කවුන්ට් ඩවුන් එකක් යනවා අර ටී 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 ගාලා. ඒකද අර? ඒකට තමයි යන්නේ මෙහෙම කර කර වෙන්නේ. පොඩි කාලේ තාත්තගේ ෆෝන් එක කෝල් එකේ රින්ග්ටෝන් එක නටනවා. කොහොමද ඒ කාලේ moves? විජේ ඉන්නවා සනත් ගුණතිලක ඉන්නවා. ෂල් කොහොමද moves? අම්මට සිරි. සාද? අර උඩ කවුද? අර උඩ නටන්නේ කවුද? උඩ ටෙනිසන් කුරේද කොහෙද? ඔන්න අර මේසයක් උඩ නැගලා නටන ටෙනිසන් කුරේ අර The ගෙදර Tomia after few seconds I opened a biscuit packet. අර බල්ල ළඟට බලාගිය. අනිත් පැත්තට හැරිලත් බලාගෙන ඉන්නවා. මේක කිසි සැපක් ඇති ගයක් නෙවෙයි මේක. අම්මත් එක්ක රණ්ඩුවක් ගිහින් උඹට අපි ගෙදර ඉන්න බැරි නම් ඵලයක් ගහගත්තා. මේ දෙයක් නවාලිකත් මේක අපාය වගේ මේක. මුළු ජීවිතාන්තයම ඉන්න මට ගෙවල් දෙන්න දැනටම 3 දෙනෙක් කතා කරනවා. Sure.
නගරය ඇතුළේ මොකද මුළු ජීවිතාන්තය දක්වාම මට ගෙවල් දෙන්න 3 දෙනෙක් දැන්ට කතා කරලා ආර පාරේ හරක් ඉන්නේ. හරියට හරි ඕම තමයි. අන්න. හරියට හරි ඒක නා. අර මැදේ කරයිද මට දුක්කා. අම කනවා. අර මෙහෙම ෆේස් ටු ෆේස් බලාගෙනත් ඉන්නවනේ. ඔව් ඒක තමයි ඉස්සර පෙන්නුවේ. ඔව්. අර නැගිටින්නේ නැහැ ඔය කෙනින්න ලොකුයිනේ හරක්. අර යනවා අර යන්නේ නැහැ. අර කනවා අඹ කොලයක් වගේ කනවා. අපිට දන්න ලයිව් එකක්. මට ඕක අද වගේ මතකයි. මොනවා කරලාද බන්ද කියලානේ. ඇයි යන්නේ බය හිතෙන්නේ නැද්ද එහෙම එකක්. ඔව් මේම කරගෙන යන්න. මොනවා කරනවද මන්ද පාරේ බුදියේ. මොනවා කරලාද මන්ද පාරේ. අද වගේ මතකයි ඒක බලපු දවස්. ඒක පේන්නෙත් නෑ ඇත්තට ෂැඩෝ එකක් නේ පේන්නේ ග්ලාස් එක පේන්නේ නෑ අර මූණ පේන්නෙත් නෑනේ කවුද එන්නේ කියලා මේ සංජය දත්ත හරියට හරි මේ එයා මේ මොකද්ද හොඳ වෙලාවට අයිගුනේ නැත්තම් එයාත් යනවා. එයාත් අම්මයත් යනවා විසි වෙලා. Me and my bros in days before the final leg. පාඩම් කරන්නේ නැහැ නේ පිස්සුට රටේ. මේ පාර්ලිමේන්ට් ජෝක්ස් නේ. මං හිතන්නේ මේ මොකද්ද? බලන්න හෙන ගහනවා. මේ මොකද ගණන් පොත හිටපු රුපියල් 20 බැගින් කෙසෙල් ගෙඩි 10,000. මේ මොකද්ද මේක? අර ඒක පටන් ගන්නකොට එහෙම එකක් යනවා තමයි. සෙන්ටිග්‍රේඩ් එක සිද්ධුනේ. අබ්බෝ my goodness. ඔය හිටු කිව්වා. මේ බබෝ ඊටි වගේ මේවා කළා men in black එකේ තියෙන ඕබන්නේ. මේ ඒක හොඳට හදලා පාර movies combine කරලා නිකන් අර මේ ඒ අර ඩමිය හොඳට හදලානේ. ඔව් ඒකනේ. සාමාන්‍යයෙන් ඒ වගේ එකක් නේ. මාස්ක් එකක් ගෙනවත් දන්නේ නැහැ නේ. අනිත් කැලි ටික සෙට් කරලා. එයා මේ මොකක් හරි හොයන කොහොමද ගියේ බලන්න. උඩට විතර එක තියෙන්නේ. අතත් හදලා බබෝ. අර බං ඉතින් කොට එකේ බලන්න. ET phone home කියලා මෙහෙම කරන්නේ. මොකක්ද යකෝ ඒ? එහෙම හෙකුත් එක තිබුණා. සුසිලා කොට එකේ PNG එකක් ගියා. PNG ෆයිල් එක මෙහෙම ගිහලා ඇතුළට ගියා. අයියෝ. යූරි ටෙස්ට් එකට පාඩම් කරලා යන බෝ. අයියෝ. අම්මෝ කිසි දුන අලියෙක් ඔෆිස් එකේ යාළුවා එන්න පරක් වුණාම මම කොහෙද ඉන්නේ කියලා හෙලෝ කොහමද කොහෙද මේ කොහෙන්ද මේ සින්දු හොයාගන්න මේගොල්ලෝ මේකට රියැක්ට් කරන්න ඕන අපේ අර 15 minutes ඕනේ ඒ වගේ හොයාගන්න මේ සින්දු ටිකක් බබෝ ජොලි ඒවා අපිට කල්පනා කරන්නේ නැවත ඉක්මනින් බලය ලබා ගැනීමේ ක්‍රමවේදයක් නෑ රාත්‍රියේ Netflix බලන්න මට
කොහොමද හරි මේක පුපුරයි හරි මේගොල්ලෝ ගිනි තියන්න යන්නේ මේක පුපුරයි අර වෙනම මොකද හොද්දකුත් හදන හරි මෙතන ඉවරයි අම්මට මලියක් my goodness අම්බු ඔයා මොකද කිව්වා ඔයා මොකද කියලා ඇහුවා අම්මෝ ඒ වලිය මොනවාද කියන්නේ goodness මම වගේ තාත්තට බයත් නැහැ මම වගේ තව මොකක්ද එකට බය නැහැ countdown එකක් යනවා ඉතින්සල්ලා ඔව් අර ඇඩ්සුත් යනවා ඕමයි මොකද කරන්නේ? අයියා නුඹුරු එකක් ගන්න. මේ අර මේකේ මේ නෑ නෑ මොකද්ද කිව්වේ අයියේ අයියා හඳුන්කුරු එකක් ගමුද ඇහුවා මෝස් ෆෝටෝට එක අයියා නුඹුරු එකක් ගන්න. නුඹුරු කට්ටිය. සීයේ. ඔව් මෙහෙ වෙන්නේ ඒවනේ හරි කෝ අපේ මේ අංකල් බුදියන් හරි අන්න එනවා එයාගේ ෆේවරිට් අන්න එනවා ෂෝට් එකක් ගන්න දැක්කේ නෑ හරි සස්කි වරමදා වීඩියෝ එකත් ඉවරයි මොකද්ද ඔයාට එක ගැන කියන්න තියෙන්නේ වාගෙන කියන්න තියෙන්නේ අර අපිට හෙටන් අද එච්චරයි නේ තියෙන්නේ එච්චරයි නේවල තියෙන්නේ තව තිබ්බ මම මේ තෝරලා ගත්තා මේ එක මට සෝරි සමහරක් ඒවා ගන්න බැරි වුණා රයිට් ඉතින් ඔක තමයි ජොලි නේ යන්නේ ටික ඔව් ඒක තමයි තව තියෙනවා අපිට ඩිස්කෝඩ් එකට එවන්න තව මීම්ස් දාන්න අපි තව මේ වගේ එපිසෝඩ් එකක් කරන්න ඔව් ඩිස්කෝඩ් එකට ජොයින් වෙච්ච නැති කට්ටිය ජොයින් වෙන මම channel එකේ link එක දාලා තියෙන එකට සෙට් වෙන මීම්ස් එවන්න අපිට සින්දුත් ෂෙයා කරගන්නවා සින්දුත් එවන්න මොකද්ද පැටිවට කියන්න තියෙන්නේ එච්චර තමයි නේද අපිත් එහෙනම් තව එපිසෝඩ් එකකින් හම්බෙමුනේ හම්බෙමු රයිට් එහෙනම් ටටා බයි බයි